අද අපි කතා කරන්න යන්නේ 6 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ 4 වෙනි කොටස වන පරිගණක පද්ධති භාවිත වන ශ්‍රේෂ්ඨ කියන කොටස ගැන. දුවේ පුතේ පරිගණක පද්ධතිය කියලා කියන්නේ වර්තමානයේ බොහෝ ශ්‍රේෂ්ඨවල භාවිතා වන උපකරණයක්. අපි දැන් බලමු පරිගණක පද්ධති විවිධ ශ්‍රේෂ්ඨ තුල යොදාගෙන ඇති ආකාරය මොන වගේද කියලා. පරිගණක පද්ධති භාවිතා වන ක්ෂේත්‍ර ගැන කතා කරද්දී අපි මේ පාඩමේදී ක්ෂේත්‍ර කිහිපයක් ගැන කතා කරනවා. ඒ තමයි පාසල් ක්ෂේත්‍රය, බැංකු ක්ෂේත්‍රය, රෝහල් ක්ෂේත්‍රය, කර්මාන්ත ශාලා ක්ෂේත්‍රය හා ගොවිපළ ක්ෂේත්‍රය. අපි ඉස්සරම බලමු පාසල් ක්ෂේත්‍රයේදී කොහොමද මේ පරිගණක පද්ධතිය භාවිතා කරන්න කියලා. දුවේ පුතේ අපිට පාසලේ කාර්යාලයේ කටයුතු සඳහා පරිගණකය යොදා ගන්න පුළුවන්. වාර විභාගවල ලකුණු ගබඩා කර තබා ගැනීමට, ගුරුවරුන්ගේ විස්තර ගබඩා කර තබා ගැනීමට අපිට මේ පරිගණක පද්ධතිය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඉගැන්වීම් කටයුතුවලදී ගුරුවරයාට පරිගණකය යොදා ගැනීමේ හැකියාව තියෙනවා. වර්තමානයේ බොහෝ පාසල්වල පරිගණකයෙන් මෙන්ම බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර, ස්මාර්ට් බෝඩ් වගේ පරිගණක ආශ්‍රිත උපකරණ හරහා ඉගැන්වීමේ කටයුතු වඩාත් පහසුවෙන් මෙන්ම වඩාත් ඵලදායී ලෙස සිදු කර ගැනීමට භාවිතා වන ආකාරය දැක ගන්න පුළුවන්. අන්තර්ජාලය භාවිතා කරමින් විෂය කරුණු සොයා ගැනීම. දුවේ පුතේ අපිට අමතර විෂය කරුණු සොයා ගැනීමට අවශ්‍ය වන වෙලාවල් වලදී අන්තර්ජාලය භාවිතා කරලා ඉතාමත් පහසුවෙන් මෙන්ම වේගවත්ව එම කරුණු සොයා ගැනීමට හැකියාව තියෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ බැංකු ක්ෂේත්‍රයේදී කොහොමද මේ පරිගණක පද්ධති භාවිතා වෙන්නේ කියලා. මුදල් තැන්පත් කිරීම හා මුදල් ලබා ගැනීම සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය භාවිතා කිරීම. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ATM මැෂින් කියලා කියන්නේ මෙන්න මේවට තමයි. මෙන්න මේ පරිගණක පද්ධති ආශ්‍රිත යන්ත්‍රය හරහා අපිට ඕනෑම වේලාවකදී මුදල් තැන්පත් කිරීමටත් මුදල් ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. භාණ්ඩ මිලදී ගැනීමේදී ඉලෙක්ට්‍රොනික කාඩ්පත් භාවිතය. දුවේ පුතේ වර්තමානයේ අපිට මුදල් වලින් භෞතිකව ගෙවීම් සිදු කරන්නේ නැතුව මෙන්න මේ ඉලෙක්ට්‍රොනික බැංකු කාඩ්පත් භාවිතා කරලා ඉතාමත් පහසුවෙන් ගෙවීම් කටයුතු සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. අන්තර්ජාල බැංකුකරණය හා ජංගම බැංකුකරණය ඔස්සේ බැංකුව වෙත නොයා නිවසේ සිට පහසුවෙන් ගණිදන කටයුතු සිදු කිරීම. දුවේ පුතේ මෙන්න මේ අන්තර්ජාල බැංකුකරණය හා ජංගම බැංකුකරණය භාවිතා කරලා අපිට ඕනෑම තැනකදී ඕනෑම වේලාවකදී ඉතාමත් පහසුවෙන් ගණිතන කටයුතු සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් බලමු රෝහල් ක්ෂේත්‍රයේදී කොහොමද මේ පරිගණක පද්ධති භාවිතා වෙන්නේ කියලා. අංකිත උණකටුව භාවිතය. මෙන්න මේ පරිගණක පද්ධති ආශ්‍රිත අංකිත උණකටුව භාවිතා කරලා අපිට ඉතාමත් පහසුවෙන් මිනිස්සුරුගේ උෂ්ණත්වය මැනගැනීමේ හැකියාව තියෙනවා. දැඩිසත්කාරය ඒකකය තුළ පරිගණක භාවිතය. දුවේ පුතේ අසාධ්‍ය රෝගියෙකු ඇතුළත් කරන දැඩිසත්කාර ඒකකය තුළ ඇති පරිගණක පද්ධති ආශ්‍රිත යන්ත්‍ර සූත්‍ර හරහා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඉතාමත් නිවැරදි විනිශ්චයකට පැමිණීමට හැකියාව තියෙනවා. ශල්‍යගාරයක් තුළ පරිගණක භාවිතය. රෝගියෙකුගේ ශල්‍ය කර්මයක් ඉතාමත් නිවැරදි ලෙස සිදු කර ගැනීමට මෙන්න මේ පරිගණක ආශ්‍රිත විවිධ උපකරණ උපයෝගී කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් කතා කරමු කර්මාන්ත ශාලා ක්ෂේත්‍රය තුළ කොහොමද මේ පරිගණක පද්ධති භාවිතා වෙන්නේ කියලා. නිෂ්පාදන වැඩ කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය. වර්තමානයේ බොහෝ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන වැඩ කටයුතු වඩාත් පහසුවෙන් නිවැරදිව වේගවත්ව සිදු කර ගැනීමට පරිගණක පද්ධති ආශ්‍රිත යන්ත්‍ර සූත්‍ර භාවිතා වන ආකාරය දැක ගන්න පුළුවන්. රොබෝ තාක්ෂණය භාවිතයෙන් කර්මාන්ත ශාලා කටයුතු පහසුවෙන් කර ගැනීම. දුවේ පුතේ වඩාත් සංකීර්ණ නිෂ්පාදන කටයුතු සිදු කරන කර්මාන්ත ශාලාවල මෙන්න මේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර භාවිතා වන ආකාරය දැක ගන්න පුළුවන්. අපි දැන් අන්තිමට බලමු ගොවිපළ ක්ෂේත්‍රයේදී කොහොමද පරිගණක පද්ධති භාවිතා වෙන්නේ කියලා. ගොවිපළ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා පරිගණක තාක්ෂණය භාවිතා කිරීම. දුවේ පුතේ වල් පැලි ඉවත් කිරීම, අසුවන නෙලීම, ජලයේ සැපීම වගේ වැඩ කටයුතු ඉතාමත් පහසුවෙන් මෙන්ම වේගවත්ව සිදු කර ගැනීම සඳහා මෙන්න මේ වගේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන ආකාරය දැක ගන්න පුළුවන්.
හරි දුවේ පුතේ. අද අපි කතා කරේ පරිගණක පද්ධති විවිධ ශේෂ්ත්‍ර තුළ යොදාගෙන ඇති ආකාරය. අපි කතා කරපු ශේෂ්ත්‍ර ටික තමයි පාසල්, බැංකු, රෝහල්, කර්මාන්ත ශාලා හා ගොවිපළ. ඉතින් දුවේ පුතේ අද අපි කතා කරේ 6 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ 4 වෙනි වගේම අවසාන කොටස වන පරිගණක පද්ධති භාවිතා වන ශේෂ්ත්‍ර කියන කොටස ගැන. එහෙනම් ඊළඟට දෙවෙනි පාඩමත් එක්ක අපි ආය හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.